फ्रेंड्स මොකද වෙන්නේ ඉතින් අද ඉරලා තියෙන ඔයාලට වීඩියෝ එකක් තමයි. ඉතින් අද බොඩි දුක්බරාරංචියකුත් තියෙනවා. මොකද කියනවා නම් මගේ මොකද්ද මම ස්පෘස් කැලේකට ගියා ස්පෘස් ටිකක් ගලව ගන්න. මම සැප්ලින් තුනකුත් ගෙනාවා. ඉතින් දුක්බර නරකාරංචිය තමයි මම ඒක රෙකෝඩ් කරගෙන නැහැ. ඒකේ සවුන්ඩ් නැහැ මොනවත් නැහැ. මම පොඩ්ඩක් වීඩියෝ කෝල් වලට පෙන්නන්නම්. දැන් මම දාන්න වීඩියෝ කෝල් වලට ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන් ඉන්නකෝ. පොඩ්ඩයි මම පෙන්නන්න. ඔන්න බලන්නකෝ. හරි ඔයාලා බැලුවා ඇති ඒක පොඩ්ඩයි තියෙන්නේ ගොඩක්. ඉතින් අද කරන්න යන්නේ අපි මොකද්ද අයන් ෆාම් එකක් හදන්න. ඉතින් ඔයාලා අයන් ෆාම් එකක් මම ඊට කලින් අයන් ෆාම් එකක් හදලා නැහැ. අපි අද අයන් ෆාම් එකක් නැතුව වෙන එකක් හදමු. අයන් ෆාම් බෙඩ්රොක් එඩිෂන් එකේ හදන විදිය දන්නේ නැහැ. එහෙනම් අපි අද කරන්න යන්නේ අපි මොකක්ද කරමු. ඉතින් අද අපි කරන්න යන්නේ ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අද අපි කරන්න යන්නේ මොකද්ද අපේ දැන් බේස් එක පොඩ්ඩක් ලස්සන කරන්න. ඉතින් කාලෙකින් පස්සේ මට වීඩියෝ එක දාන්න බැරි වුණා. මොකද එක්සෑම් තිබ්බා. හොඳද? ඒ නිසා කෙනෙක් අපිට නිවාඩු කාලේ තිබ්බා. ඉතින් දැන් නම් නිවාඩු නිසා දැන් පට ගාලා වීඩියෝ දානවා. ඉතින් අපි යමු අද වීඩියෝ එකට. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් මුලින්ම ආකාරයම නිදාගනිමුකෝ. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් මම නිදාගත්තා. ඊට පස්සේ මම මෙන්න මේ පැරටි වල ඉතින් හිටව ගන්නවා. හරි. ඉතින් මම ඒක දාගත්ත දැන් අපි මම දැන් කරන්න යන්නේ ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේක. මෙන්න මෙතන පාර මෙතනට ගන්න. මේ මට වැරදිලා මෙතන උනා අපි ඩර්ට් එක වාඩ දාලා මම මෙන්න මේකට මොකක් හරි කරන්න මේක දැන් කරනවා. අදම පොඩි ලොකු වීඩියෝ එකක් එයි. මෙතන ලයික් මට ඕන 10ක්. 10ක් ආවොත් මම අනිත් එපිසෝඩ් එක ගේනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම මේක දාලා සෙට් වෙනා නෙමෙයි දාලා ඉවරයි දැන් මම මේක. අපි දැන් මේක ගලවනවා. ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් අයන් හොයන්නත් යන්න ඕන. අපි අයන් නාමවලට යන්න ඕන. කොපර් වලම ඉන්න බෑ. හොඳද? ඔයාලට මතකද මම අයන් එක ගත්තේ ඒක කියන්නේ මම මේක තියාගත්තේ කැඩේ කියලා. ඒ නිසා මම මේක තියාගත්තා. අපි බලමු අපේ වගාව. අපේ වගාව නම් හොඳට වෙනවා. කැරට්ටිය උත් ඇවිල්ලා වෙනකොට කැරට්ටියක් ගලවගමු. කැරට් එකයි හම්බුනේ කියන එක හැදිලා නෑ කියන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. අපි මෙතන ඇටි ටික හිටවමු. ඊළඟට යමු මෙතන දොරක් දාන්න ඕන නැත්නම් මොකද එක එක කට්ටිය යනවා. ඒ කියන්නේ මේ බොම්බිලා එහෙම. අතනවද කරන්න වැඩක් නැහැ. මිනිසා යාවේ. ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා දැක්කේ ඇති මේ ඔතන හිටිය වොන්ඩර් ඉන්ටීරියර්නේ. ඌ අපි ෆ්‍රේට් එක බලමු මොනවද ඉන්නේ කියලා. අඩුවෙන් තියනවා නම් බලමු. අම්මා පිටෙක්ස් එකක් දෙනවලු ෆ්‍රෙන්ඩ්ස් efficiency 3 කියන එකක්. එමරල්ඩ් 15ක් ඕන්ලු. ගොඩක් ඒක වැඩි. තව සර්ෆස් ස්පයික් දෙනවා. බෑ යාළුවා ඉතින් එතන මොනවත් උන්නේ නෑ මොනවත් උන්නේ බය වෙන්න බෑ යාළුවනේ. වැඩේ කියන්නේ මූ දාලා තියෙන එක වීඩියෝ එකක්වත් එක වීඩියෝ එකක් කිව්වේ ඔය වීඩියෝ එකේ ඉතුරු ටික රෙකෝඩ් වෙලා නැහැ. ඒ ගමන මුට බණ ගින්න හැදිලා මූ කාලා මුට දන්නේ නැතුවම රෙකෝඩ් එක ඕෆ් වෙලා. මූ වැඩේ කාලානේ පරිප්පු දාගෙන එහෙනම් මේකටමයි උනේ කියලා මූ පෙන්නයි ඔයගොල්ලන්ට. ෆ්‍රෙන්ඩ්ස් ඉතුරු ටික රෙකෝඩ් වෙලා නැහැ. මම මෙතන මේ පොඩ්ඩක් හැදුවා. හොඳද? ඉතින් ඒ ටික තමයි මේක කරනවා අපි වැඩේ කරමු. ඕකේ දැන් ඉවරයි ෆ්‍රෙන්ඩ්ස්. ඔහොම තමයි අද උනේ. ඉතින්
මේක දාන්න ඕනේ. ඕකේ. ඉතින් දැන් ඉවරයි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අද එච්චර ලොකු වීඩියෝ එකක් නෙවෙයි. ඉතින් කරන්න වැඩක් නැහැ නිසාගෙන ආවේ. ඉතින් අද වීඩියෝ එක ඔයාලා subscribe කරලා like කරලා comment කරලා share කරන්න. එහෙනම් අද වීඩියෝ හොඳයි නම් subscribe කරන්න අනිවාර්යෙන්. එහෙනම් ඉතින් මං යනවා ෆ්‍රෙන්ඩ්ස්. බයි බයි ඔයගොල්ලන් හැමෝටම. සුබ දවසක් ඕගොල්ලන්ට.